සුබ දැසනක් වේවා. මම තමයි මම කිත්මිනි ගුණවර්ධන. මම තමයි ඔබ වෙනුවෙන් මේ එඩියුටෙක් ආයතනයේ වෙබිනාර් සීරීස් එක ගේන්නේ. ඉතින් එඩියුටෙක් කියන්නේ ලංකාවේ එකම සහ ප්‍රථම Moodle Moodle certified Moodle ආයතනය. ඉතින් අපි මෙහිදී ඔයාලට කියලා දෙනවා කොහොමද course එකක් create කරන්නේ, users add කරන්නේ කොහොමද? මෙන්න මේ වගේ basic දේවල් තමයි අපි මෙතෙන් සාකච්ඡා කරන්නේ. හරි. මුලින්ම ඔයාලට පුළුවන් අපේ URL එකට log වෙන්න. URL එක Google එකේ search කරන්න LMS edutech Sri Lanka.lk කියන URL එක through ඔයාලට site එකට log වෙන්න පුළුවන්. මම already log වෙලා ඉන්නේ. එතකොට username password ගහලා ඔයාලට log වෙන්න පුළුවන්. මේකෙදි users අනුව password username වෙනස් වෙනවා. දැන් මම administrator කෙනෙක් විදිහට මම administrator username password භාවිතා කරලා තමයි මේ site එකට log වුනේ. එතකොට මේ වගේ interface එකක් ඔයාලට බලා ගන්න පුළුවන් log වුණාට පස්සේ. හරි. මෙතන ලොග් වුණාට පස්සේ මම හිතනවා ස්ක්‍රීන් එක පේනවා කියලා. එඩිට් මෝඩ් දෙන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා dashboard my courses site administration මේ වගේ options තියෙනවා. මම යනවා site administration වලට. මුලින්ම කරන්නේ course එකක් add කරන එක. courses manage courses and course categories. සාමාන්‍යයෙන් normally higher educational institute එකක් ගත්තට පස්සේ ඒකේ විවිධ programs තියෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා ඇති certificate programs තියෙනවා, ඒ වගේම diploma programs තියෙනවා, undergraduate programs තියෙනවා, ඒ වගේම post graduate programs තියෙනවා. ඒ වගේ course categories තියෙනවා. ඒ course category යටතේ තමයි courses යන්නේ. අපි බලමු මුලින්ම කොහොමද category එකක් add කරගන්නේ අපේ institute එකට කියලා. මෙතනින් ඔයාලට පුළුවන් add category දෙන්න නැත්නම් manage courses and categories දෙන්න. හරි. මේ ඕනම option එකක් ඔයාලට use කරන්න පුළුවන්. මම දෙනවා manage courses and course categories and courses කියන option එක. හරි. මෙතන ඔයාලට පේනවා අපි දැනට හදලා තියෙන already course categories මොනවද කියලා. හරි. create new category යන්න ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් දැක ගන්න පුළුවන්. මම දෙනවා parent category එකට අලුතෙන්ම category එකක් මම create කරනවා higher diplomas. ඔයාලට පුළුවන් මෙතන certificate programs දෙන්න නැත්නම් professional development, personal development programs, counseling, psychology මේ වගේ ඕනම program එකක් දෙන්න පුළුවන්. ඉතින් first time program එක හදන කෙනෙක් නම් ඔයා top කියන එක select කරන්න ඕන. ඊළඟට category program එක තමයි මගේ higher diploma. මෙතන type කරන්න පුළුවන් higher diploma කියලා. හරි. කැමති නම් කැටගරි ID නම්බර් එකක් දෙන්න පුළුවන්. මම යූස් කරනවා HD 1005 කියලා. ඊට පස්සේ ඊට කලින් මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. මේ වගේ රතු පාට අයිකන් එකක් වාට පෙන්නනවා පැත්තෙන්. ඒ කියන්නේ මේ දේවල් අනිවාර්යයෙන්ම ෆිල් කරන්න ඕන මේ කැටගරි එක ක්‍රියේට් කරන්න නම්. හරිද? මෙතනට ඔබට පුළුවන් කැමති ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න. Gemini හරි ChatGPT හරි යූස් කරලා higher diploma එකේ කට ඔයාට කැමති ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න පුළුවන්. course duration එක මොනවද මේ higher diploma කොහොමද course fees යන්නේ කියන එක ඒ පිළිබඳව සඳහනක් කරලා දෙන්න පුළුවන්. මම දැනට මම හදාගත්ත ඩිස්ක්‍රිප්ෂන් එකක් මෙතෙන්ට paste කරනවා. ඔයාට copy paste කරන්න පුළුවන්.
හරි. මම මෙතන ඒ ඩිස්ක්‍රිප්ෂන් එක මම හදාගත්ත ඩිස්ක්‍රිප්ෂන් එක මෙතන පේස්ට් කරන්න යන්නේ. ඔයාට මේ ෆොන්ට් sizes, ෆොන්ට් styles වෙනස් කරන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න පුළුවන්. bold කරන්න පුළුවන්, italic කරන්න පුළුවන් මේ වගේ. හරි. ඊට පස්සේ මෙතන අපිට පුළුවන් create category කියන එක දෙන්න. ඔන්න දැන් අපේ higher diploma කියන category එක create වෙලා ඉවරයි. හරි. පල්ලෙහාට ගිහින් බලමු අපේ course එක create වෙලාද කියලා. ඔව් මේ තියෙන්නේ. ඔයාලට දැක ගන්න පුළුවන් අපේ higher diploma කියන category එක create වෙලා. දැන් ඔන්න මම higher diploma එකට දාන්න යනවා courses මොනවද? higher diploma in food science, higher diploma in business management, higher diploma in IT මේ වගේ ඕනම course එකක් මේ යටතේ දාන්න පුළුවන්. higher diploma සෆර් කරන්න. මම හදන්න යන්නේ higher diploma in IT කියන course එක higher diploma category එකේ. එහෙනම් මම මෙතන create new courses දෙනවා. අපිට පුළුවන් අතනදී මේ picture එකක් course එකට picture එකකුත් add කරගන්න ඔයාට කැමති නම්. හරි. මම මෙතන දෙනවා higher diploma in IT කියන එක. higher diploma in information technology. හරි. මෙතන course short name එකට HDIT කියලා දෙනවා. මේක මේ course name short name එක ඔයාට නැවත නැවතත් භාවිතා කරන්න බෑ. හරියට වගේ NIC එක වගේ. ඒ course එකට unique වෙච්ච එකක්. ඒ හින්දා course short name එක භාවිතා කරද්දී එක course එකට අදාළව unique short name එකක් ඔයාට යූස් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට higher diploma category එක යටතේ තමයි අපි මේ higher diploma in IT කියන course එක create කරන්නේ. මෙතන ඔයාලට බලන්න පුළුවන් course visibility එක තියෙනවා. ඒ වගේම course එක start කරන date එක ඔයාලට වෙනස් කරන්න පුළුවන්. month එක year එක වෙනස් කරලා මෙතනින් course end date එකත් ඔයාලට කැමති විදියට adjust කරගන්න හැකියාව තියෙනවා. course එකට ID එකක් ඔයාලට දෙන්න පුළුවන්. ඒ වගේම course description එකකුත් ඔයාලට add කිරීමේ හැකියාව තියෙනවා. මෙතන course description එකක් මම දාන්නම්. මම හදාගත්තා. ඔයාලට පුළුවන් AI tools පාවිච්චි කරලා ලස්සන ඔයාලට අවශ්‍ය විදිහට description එකක් add කරගන්න. හරි. මේවටත් ඔයාලට පුළුවන් images දාන්න නැත්නම් videos දාන්න මේ වගේ options මෙතනදී ලබා දීලා තියෙනවා. course එකට course image එකක් දාන්නත් පුළුවන් අපිට. කැමති විදිහට මෙතන ගිහිල්ලා choose file කැමති විදිහට මෙතන මම දාන්නම් icon upload file දුන්නා. ඒ බැනර් එක ඔන්න අප්ලෝඩ් වෙලා තියෙනවා. ඔයාට GIF එකක්, JPG එකක්, PNG එකක් මේ වගේ ෆෝමැට්ස් වලට අප්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම course format එක මේවා essential නෑ මේවා optional දේවල් ඔයාට කැමති නම් එකතු කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. other fields, groups මේ වගේ දේවල් අවශ්‍යම නැහැ. ඔයාට කැමති නම් මේ දේවල් එකතු කිරීමේ හැකියාව තියෙනවා. හරි. අපි එහෙනම් save and display දෙමු. හරි. ඔන්න මගේ higher diploma in IT කියන course එක create කරලා ඉවරයි. අපිට බලන්න පුළුවන් my courses වලට යමු. මේ තියෙන්නේ අපි හදාගත්ත course එක ඔයාට බලා ගන්න පුළුවන් my courses වල. my courses වල higher diploma in IT කියන එක create වෙලා ඉවරයි. higher diploma category එකේ my courses higher diploma category එකේ higher diploma in IT. හරි. අපි දැන් usersලා add කරන්න තමයි යන්නේ. usersලා add කරනකොට අපි site administration එකේ කට යන්න ඕන. එතන users කියන option එක හරහා අපට add කරගන්න පුළුවන්. මෙතනදී මම දෙයක් කියන්න ඕන. usersලා add කිරීමේදී අපිට ක්‍රම කීපයකට add කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
LMS එකට users add කරද්දී අපිට ක්‍රම කීපයකට add කරගන්න පුළුවන්. එකක් තමයි manual user registration. එතකොට ඒ කියන්නේ අපිට එක administrators, teachers නැත්නම් user roles විවිධ user roles add කරන්න පුළුවන් individually. නැත්නම් ඒගොල්ලන්ගේ details add කරලා ඒගොල්ලන්ගේ name එක, email එක, user name එක, ඒ වගේම password එක දීලා අපිට මේක ගැලපෙන්නේ ඇත්තටම manual user registration එක small groups වලට. ඊට පස්සේ තව ක්‍රමයක් තමයි self registration කියන්නේ. එතකොට ඒකෙදි වෙන්නේ එයාගේ accounts details fill කරලා registration form එකත් through LMS එකට register වෙන්න පුළුවන්. ඒ වගේම මේ bulk upload දැන් අපිට ගොඩක් එකවර upload කරගන්න අවශ්‍ය නැහැ usersලා details අපිට bulk upload එකක්. දැන් CSV upload එකක් through Excel sheet එකක් fill කරලා information එයාලගේ නම, email, username, එයාලගේ role එක අපිට එහෙමත් users add කරගන්න පුළුවන්. නැත්තම් external database integration එකක් through අපිට add කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් single sign on method එක හරහා ඒ කියන්නේ ඔයගේ Google Microsoft නැත්නම් institutional login system එකක් හරහා Google account එකක් email address එක Microsoft account එකක් තියෙනවා ඔයාලට එහෙම log වෙන්නත් හැකියාව තියෙනවා. හරි. අපි බලමු කොහොමද user කෙනෙක් add කරගන්න කියලා. අපේ Moodle එකට. හරි. අපි create කරපු course එකට. මෙතනදී මම යනවා add new users කියන option එකට. ඒක click කරන්න. හරි. මෙතන user name එක ඔයාලට බලා ගන්න පුළුවන්. user name තියෙනවා. ඊට පස්සේ password එකක් දෙන්න ඕන. first name, last name, email address, ඒ වගේම email visibility මේ දේවල් අවශ්‍යම නැහැ. ඔයාලට කැමති නම් දෙන්න පුළුවන්. ඒ වගේම user ගේ picture එකක් upload කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට මෙතනින් drag and drop කරන්න පුළුවන් නැත්නම් ෆයිල් එකක් browse කරලා ඔයාලට අප්ලෝඩ් කරගන්න හැකියාව තියෙනවා. හරි. අපි user කෙනෙක් හදමු. මම ස්ටුඩන්ට් කෙනෙක්ව ඇඩ් කරගන්න යන්නේ. ඉතින් user name එක මම දෙනවා student. කෙටි කරලා stu email කියලා. user name the student email. අපි මේක manually හදන්න ඉතින් password එක characters 8ක් තියෙන්න ඕන upper case lower case ඒ වගේම special characters භාවිතා කරලා ඔයාලට password එක create කරන්න පුළුවන් minimum characters 8කින් යුක්ත. හරි. මම මෙතන ඔයාලට කැමති first name එකක් දෙන්න පුළුවන්. ඔයාගේ නම. email address එක දෙන්න. හරි. අපි දැන් ඔන්න අපිට මේකේ required parts ටික fill කරලා ඉවරයි. අනිත් දේවල් ඔයාට කැමති නම් change කරගැනීමේ හැකියාව තියෙනවා. profile picture එකක් දාන්න පුළුවන් ඔයාට. මේ වගේ දේවල්. ඔයාට ඒක essential නෑ, required නෑ. ඔයාට ඒක optional part එකක්. දැන් ඔන්න අපි create කරා. අපේ create user දුන්නා නම් හරි. එතනින් create user දුන්නා. අපේ user create වෙලා ඉවරයි. හරි. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි හදපු දැනටමත් already හදපු usersලා ඉන්නවා. මෙතන මෙන්න මම හදපු user ඉන්නවා. එයාගේ email එකක් පෙන්නනවා. වගේම එයාගේ නම මෙතන තියෙනවා.
එතන ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ප්‍රොෆයිල් එකක් අප්ලෝඩ් කරා නම් ඔයාලට එඩිට් ප්‍රොෆයිල් දෙන්න පුළුවන්. මේ වගේ දීලා ප්‍රොෆයිල් ඩීටේල්ස් එඩිට් කිරීමේ හැකියාව තියෙනවා. හරි. දැන් මයි කෝසස් වලට නැවත යන්න. අපි හදපු කෝස් එක ක්ලික් කරා. ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ. හරි. අපි කෝස් එකට යූසර්ස් ඇඩ් කරගන්න පුළුවන් ඔයාලට. මේ වගේ ඉන්ටර්ෆේස් එකක ඔයාලට පේනවා මෙතන කෝස් සෙටින්ග්ස් තියෙනවා පාටිසිපන්ට්ස් යන. යූසර්ස් ඇඩ් කරගන්න පුළුවන්. මෙතන enroll users දෙන්න. මෙතන ඔයාලට සර්ච් කරන්න පුළුවන්. අපි හදපු යූසර්ගේ නම. නැත්නම් ඔයාලට already දන්න හදපු යූසර්ස් ලව ක්ලික් කරන්න පුළුවන්. හරි. අපි බලමු යූසර් ඇඩ් වෙලාද කියලා. ඔව්. මෙන්න get me ජයවර්ධන මම හදපු යූසර් ඇඩ් වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් යූසර්ස් මෙතනින් delete කරන්න මේ. හරි. කැමති යූසර්ස්ලා ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. enroll යූසර්ස්ලා ගිහිල්ලා ඔයා හදපු යූසර්ස්ලා ඔයාලට ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. මම හිතනවා මෙතනදී කොහොමද කෝස් එකක් හදන්නේ කෝස් කැටගරි එකක් හදලා ඒකේ ඇතුළට කෝසස් දාන්නේ කොහොමද ඊට පස්සේ යූසර්ස්ලා ඇඩ් කරගන්නේ කොහොමද කියලා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. ඔව්. බොහොම ස්තුතියි. අ, දැන් අපි Q&A session එක පටන් ගමු. අ, ඕගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නක් තියෙනවා නම් අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නක් තියෙනවා නම් අපිට කියන්න. Thank you. ඕකෙදී මේ ඊමේල් එකක් යනවාද ස්ටුඩන්ට්? Gmail එකක්. ඔව් Gmail එකක් කියන්නේ යන විදිහට ඊමේල් සකස් කරනවා. ඔව් ඊමේල් ඕකේ. එකක්. ඔව්. හරි හරි. thank you. හරි. එහෙනම් තව මොකද ප්‍රශ්න නැත්තම් අපි මේ වෙබිනාර් එක අවසන් කරමු. බොහොම ස්තුතියි හැමෝම මේකට සහභාගී වුණාට. මේ වෙබිනාර් එක අපි ඊළඟ තව සති දෙකකින් ආපහු මේ විදියටම හම්බ වෙමු. බොහොම ස්තුතියි. thank you.